ඉතින් ආයුෂ බෝ වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද දවසේදීත් ඔයගලන්ට හොඳ වීඩියෝ එකක් ගෙනලා තිනේ සෙල් සංගද YouTube channel එකෙන්. ඒ තමයි උගක් දෙනෙක් කමෙන්ට් section එකේ කමෙන්ට් කරලා තිබ්බා කොහමද ඩුබායි ඇවිල්ලා ජොබ් එකක් හොයාගන්නේ කියලා. ඉතින් ඩුබායි ඇවිල්ලා ජොබ් එකක් හොයාගන්න කියන කමෙන්ට්ස් වලට තමයි අද කතා කරන්නේ. ඉතින් ඔයගලන්ට පුළුවන් මම අද හඳුන්වලා දෙනවා softwares තුනක්. ඒ තමයි ඩුබිසල් software එක පළවෙනි එක, ඊළඟට තමයි Gulf Talent, අනිත් software එක තමයි Indeed Gulf Talent Dubisal කියන softwares තුන install කරගෙන ඔයගලගේ phone එක අනුව Play Store App Store අනුව ඔයගලන්ට මේ softwares තුන app එක ඔයගලන්ට install කරගෙන ඔයගලන්ට පුළුවන් jobs වලට online apply කරන්න. ඉතින් මේ online apply කරන වැඩේ මෙහෙටම ඇවිල්ලා visit visa හෝ මොනවාම visa එකකට මෙහෙට ඇවිල්ලා ඩුබායි වලට ඇවිල්ලා කරන්න එපා. ඒක ලංකාවේදීම ඔයගලන්ට කරන්න පුළුවන්. ඒ ආයතනත් එක්ක සම්බන්ධ වෙලා ඔයගලන්ට කියන්න පුළුවන් මම මේ දවසේ එනවා, මේ කාලේ දෙනවා, ඒ විදියට වැඩ කරගන්න පුළුවන්. අනිත් කාරණාව තමයි ඔයගලන්ට visit visa හෝ වෙනම visa එකකට මෙහෙට එනවා නම් මේ සම්බන්ධයෙන් online apply කරනවා වගේම direct apply කරන්න පුළුවන්. ඒ කියන්නේ direct ඔයගලන්ට interviews වලට යන්න පුළුවන්. ඒ ආයතනවල address Google අරා search කරලා interviews වලට යන්න පුළුවන්. ඒගොල්ලන් එක කතා කරලා. උඟක් ආයතන ප්‍රසිද්ධ ආයතන විශේෂයෙන් online apply කරාම තමයි ඒගොල්ලන් jobs දෙන්නේ. ඒ නිසා ඒ ගැනත් ඔයගලන් සැලකිලිමත් වෙන්න. අනිත් කාරණාව තමයි ඔයගලන් කියන්නේ visit visa ඇවිල්ලා job එකක් හොයනවා නම් ඒක අවදානම් වැඩක්. ඒ කියන්නේ ජීවිතේ අවදානමක් ගන්න නැතුව කිසියම් දෙයක් ජයග්‍රහණය කරන්න බෑ. ඔයගලන්ට ඒ දේ යම් කිසි අභියෝගයකට යන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම විශේෂයෙන් ලංකා සල්ලි වෙන ලක්ෂ 2ක් 3ක්වත් ඒ කියන්නේ දිරාම් 2000ක් 3000ක්වත් ඔයගොල්ලෝ වියදමට අරන් ඉන්න ඕනේ. ඒ කාරණාව අනිවාර්යයෙන්ම ඔළුවේ තියාගන්න. මොකද මේ ඇවිල්ලා වියදම් කරන්න ඔයගලන්ට සල්ලි තියෙන්න ඕනේ. ඒක තමයි අනිත් පළවෙනි කාරණාව. මොකද මේට ඇවිල්ලා ඩුබායි ඇවිල්ලා jobs නැතු උගාක් දෙනෙක් ඉන්නවා. ඒ අයට වියදම් කරගන්න විදියක් නැහැ. ඒගොල්ලන් අඳුරන කවුරුත් නැහැ. ආයතන දන්නේ නැහැ. ඒ නිසා මේ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. ඔයගලන්ට තියෙන අනිත් කාරණාව තමයි මම විශේෂයෙන් කියන්න කැමතියි. එන්න කලින් search කරන්න, research එකක් කරන්න කාවද ඔයගලන් අම්බ වෙන්න යන්නේ. අනිත් කාරණාව තමයි ආයතන. phone number එකක්ම contact number එකක්ම ඔයගලන් ලියාගෙන එන්න. ඉතින් ඔයගලන්ට පුළුවන් ආවට පස්සේ මේ ඒ අයත් එක්ක සම්බන්ධ වෙන්න. අනිත් කාරණා තමයි මේ ඉන්නේ කවුද ඔයගලන්ගේ නෑදෑයෝ. යාළු මිත්‍ර හැම කෙනෙක්ගේම contacts අරගෙන එන්න. ඉතින් මේ contacts වලින් තමයි ඔයගලන්ට යමක් කරගන්න පුළුවන් වෙන්නේ. කොයි වගේ ආයතනත් එක්කද සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ මේවා ලෑස්ති කරගෙන ඔයගලන් visit visa එනවා, විශේෂයෙන් පිරිමි visit visa එනවා නම් ඒ විදියට ලෑස්ති වෙලා එන්න. ඔයගලන්ගේ CV එක international විදියට අදාගෙන එන්න. විශේෂයෙන් ලංකා විදියට නෙමෙයි, විශේෂයෙන් ඉන්ටර්නැෂනල් විදියට CV එක අදාගෙන එන්න. ඒ සම්බන්ධයෙන් මම ඉදිරියේදී වීඩියෝ එකක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ දැන් අලුත් ක්‍රමයට CV අදන විදියට ගුංගාක් දෙනෙක් දන්නවා. ඒ ක්‍රමයට CV අදාගෙන එන්න. ඔයගලන්ගේ CV එක PDF හෝ JPG කරගෙන ඔයගලන්ගේ experience certificate, education certificates ඔක්කොම PDF හෝ JPG කරගෙන එන්න. ඒක අමතක කරන්න එපා. passport size photo එකක් JPG හෝ PDF තියාගෙන එන්න. කවුරු contacts වලින් ඔයගලන්ට job එකක් කට ඔයගලන්ගේ details ඉල්ලුවම ඔයගලන්ට මේ හැමදේම send කරන්න විතරයි තියෙන්නේ. ඒ කියන්නේ මේ කිසිම දෙයක් කරගන්න නැතුව නිකන් job එකක් මේ කඩේකට ගිහලා බඩු ගන්නවා වගේ jobs නෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් මේ මම මේ කාරණාව කතා කරන්න හිතුනේ ගොඩාක් අය මම දැක්ක රස්තේ හදනවා jobs නැතුව ඒ අය ගැන ඉතලා සහ දැනටම jobs වලට එන්න ලංකාවේ ඉඳලා උත්සාහ කරනවා නම් ඒ ගැනත් ඉතල තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේ විදිහට මම කියපු දේවල් ඔලුවට ගන්න ඔයගලන් කොහොමද online apply කරන එක ගැන මම කිව්වා. මේ softwares තුන install කරගෙන අනිත් කාරණාව සහ interview direct යන එක මේට ඇවිල්ලා. ඒ නිසා ඔයගලන් ඉතාමත් මේක මේ වැඩේ කරන්න බලන්න. කවුරු කියනවනේ ඉස්සර වගේ ඩුබායි වල jobs නැහැ. ප්‍රශ්න ඒම කිසිම දෙයක් නෑ. ඩුබායි කියන්නේ විනාඩියෙන් විනාඩිය තප්පරෙන් තප්පරේ දියුණු වෙන රටක්. ඒ නිසා මේ රටේ jobs තියෙනවා, ඕන තරම් jobs තියෙනවා. කවුරු jobs නෑ කියනවනම් ඒක පට්ටපල් බොරු. jobs ඕන තරම් තියෙනවා. ඔබට සුදුසුකම් තියෙනවා නම්, qualifications තියෙනවා නම් qualifications අරගෙන යන්න. මේක game එක. මේ game එකට ඔයාලා ලෑස්ති වෙලා එනවා නම් ඔයාලට වැඩ පෙන්නන්න පුළුවන් නම් වැඩක් කරන්න පුළුවන්. ඒ නිසා ඒ කාරණාව තොලේ තියාගෙන මම ඔයාලට කියන්න කැමතියි මේ දේවල් ලෑස්ති වෙනවා එක්කම අනිවාර්යයෙන්ම ඔයාගේ CV එක photocopy කරලා set එකක් අරන් එන්න. direct interviews වලට යනකොට ඔයගලන්ට මේවා ඒ companies වලට දෙන්න පුළුවන්. ඔයාගේ WhatsApp number එක CV එකට enter කරගෙන එන්න. මේට ආවට පස්සේ මේ රටේ SIM එක number එක ඔයාලට enter කරගන්න පුළුවන්. ඒ නිසා තමයි PDF හෝ JPG, විශේෂයෙන් PDF නම් ගොඩක් හොඳයි. ඒ විදිහට ලෑස්ති වෙලා එන්න. මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම share කරන්න. ඔයාගේ නෑදෑ හිතමිතුරාදී කවුරු හරි
ඔයාගේ වැඩිහිටියෙක් වෙන්න පුළුවන්, තාත්තා කෙනෙක් හෝ අම්මා කෙනෙක් වෙන්න පුළුවන්. ඕනෑම කෙනෙකුට මේ වීඩියෝ එක ෂෙයා කරලා කියන්න. ඩුබයි එනවනේ අනිවාර්යෙන් විසිට් වීසා. අතේ වියදමට සල්ලි අරගෙන එන්න, නිකන් එන්නම් වාලේ එන්න එපා. ඔයාලට ක්වොලිෆිකේෂන්ස් තියෙනවා නම්, ඔයාලට ජොබ්ස් තියෙන ඕන තරම්. ඒ නිසා මම මේ thumbnail එකේම ඔයගලන්ට මේ ඩිස්ප්ලේ එකේම කියලා දෙන ජොබ්ස් 25000කට වඩා වැඩි, ජොබ් 50000කට වඩා වැඩි මේ තියෙනවා. ජොබ්ස් තියෙනවා නැත්තේ ඔබට සුදුසුකම් තියෙනවා නම් ඒ දේ කරගන්න පුළුවන්. අනිත් කාරණාව තමයි කවුරු කියනවා නම් මේ දේවල් මට කරන්න බෑ. නමුත් ඔයගලන්ට අපි කියමු කම්කරු රැකියාවක් සුදුසුකම් නැත්තම්, එහෙම නැත්නම් හවුස්මේඩ් ඒ වගේ රැකියාවන් හොයනවා නම් ඒජන්සියක් කරා, විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා විශේෂයෙන් ඒවා හොයලා බලලා විශ්වාසනීය තත්ත්වයක් යටතේ ඔයගලන්ට ජොබ්ස් හොයාගන්න පුළුවන්. ඒක තමයි ගොඩක්ම හොඳ. ඉතින් මේ දේවලුත් ඔලුවට ගන්න. කවර ජොබ්ස් හොයන මේ ඇප්ලිකේෂන්, මේ සොෆ්ට්වෙයාර්ස් ඩවුන්ලෝඩ් කරගෙන මේව කරන්න දන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම හොඳම දේ තමයි ඒජන්සියක් කරා, විශ්වාසනීය ඒජන්සියක් කරා මේ වැඩේ කරන්න. අනිත් එක මේ දේවල් ඔලුවට තියාගන්න අනිවාර්යයෙන්ම. ඉතින් කවර ක්වොලිෆිකේෂන්ස් එක සුදුසුකම් එක ජොබ්ස් හොයනවා නම් මම මේ කියපු සොෆ්ට්වෙයාර්ස් ඔලුවේ තියාගන්න ඔයගලන්ට මේ වැඩේ අනිවාර්යයෙන්ම කරන්නට පුළුවන්. ඉතින් මගේ වීඩියෝස් අනිවාර්යයෙන්ම බලපු අයට thank you very much කියනවා. දැනටම subscribe කරන්න නැත්නම් subscribe කරන හොඳ වීඩියෝස් ටිකක් ඉස්සරහට ගේනවා ඩුබායි ඉඳලා. ඒ වගේම ලංකාවේ වෙන සිද්ධි නැම දෙයක්ම SL සංගීත බලාගෙන ඉන්න නිසා. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝයක් අරන් එන්නම්. ඕගලන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න මොන වගේ වීඩියෝස් ඕගලන් කැමති, මොනවද ඕගලන් දැනගන්න කැමති. ඒ හැම දෙයක්ම මට එවන්න මට පුළුවන් ඕගලන්ට ඒ හැම වීඩියෝ එකක්ම ඕගලන්ට එවන්න. ඒ නිසා ජොබ්ස් ගැන ආපු අයට තමයි මේ උත්තරේ. ඒ නිසා මම කියපු සොෆ්ට්වෙයාර්ස් තුන උදාහරණ විතරයි. කියන්නේ තව සොෆ්ට්වෙයාර්ස් තියෙනවා. නමුත් ඩුබිසල් කියන සොෆ්ට්වෙයාර් එක තමයි මේ රටේ උගාක් දෙනෙක් පාවිච්චි කරන්නේ. ඒ නිසා මේක ඉමින් ඔයගලන් හතදා බලාගෙන සොෆ්ට්වෙයාර්ස් ඩවුන්ලෝඩ් කරගෙන ඔයාගේ CV එක අප්ඩේට් කරලා ඒ විදිහට ලෑස්ති වෙලා ඉමින් සැරේ මේ ගමන එන්න. ඔයාටත් ජොබ් එකක් හොයාගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඒ නිසා තවත් දවසක අලුත් වීඩියෝයක් අරන් එන්න. මම SL සංගීත ඩුබායි ඉඳලා.